හයි අද වීඩියෝ එක කතා කරන්නේ emotional intelligence. emotional intelligence කියවම ගොඩක් අය මේ විදි දැනුවත් සහ මං හිතනවා ඒව දන්න අය ඉන්නවා. ඒ වගේම ඒ විදිහ ඉන්න අයත් ඉන්නවා. ඉතින් මම මේ ළඟකදී වීඩියෝ එකක් දැක්කා. ඒකත් psychology සම්බන්ධ කෙනෙක් වීඩියෝ කරන කෙනෙක් දාලා තිබුණා. ඔයා තෝරගන්න පාර්ට්නර් emotional intelligent කෙනෙක් නම් එයාව තෝරගන්න එපා. මොකද ඔයත් ටිකක් අර ගොන් මැටි චරිතයක් නම් ඔයාට හරියන්නේ මේ විදිහම කෙනෙක් කියලා එයා කියනවා. ඒක ඇත්ත. emotional intelligent කෙනෙක්ව පාර්ට්නර් කෙනෙක් ගත්ත විදිහට ගත්තා. ඔයා කියන බොරු එයා ටක් ගාලා අල්ලගන්න ඔයා බොරුවක් කියනවා කියලා. ඔයා කරන මොන හරි හොර වැඩක් වුණත් එයාට ටක් ගාලා තේරෙන හොර වැඩක් කියලා. මොකද emotional intelligent මිනිස්සු දේවල් දිහා දකිනවා බලනවා ඒගොල්ලෝ හොඳට ඒ දේවල් ඔබ්සර්ව් කරනවා හොඳට විමසිල්ලෙන් බලනවා. ඒ වගේම ඒගොල්ලන්ට කෙනාව දැක්කම ඊළඟට එයාගෙන් වෙන්නේ මොනවද කියන එකත් එයාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ගොඩාක් අය හිතන් ඉන්නවා මම emotional intelligence කියලා කියන. මම emotional intelligent කෙනෙක් මට ඕනම දෙයක් ටක් ගාලා තේරෙනවා එහෙම කියලා නැහැ. emotional intelligent කට්ටිය අඳුරගන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. ඊට කලින් මම කියන්න ඕනි ඔයාගේ පාර්ට්නර් ඔයා පාර්ට්නර් කෙනෙක් හොයාගන්නවා නම් එහෙම නැත්නම් ඔයා කම්පැනි එකක ලීඩර්ෂිප් රෝල් එකකට නැත්නම් මැනේජ්මන්ට් රෝල් එකකට එහෙම නැත්නම් টপ බෝඩ් එකට යනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම මේ හොඳ රෙපියුටඩ් කම්පැනිස් වල එහෙම නැත්නම් පිටරට ඕවර්සීස් කම්පැනිස් වල මෙහි තියෙන BPO නැත්නම් ඕවර්සීස් කම්පැනිස් වල ජාලයන් තියෙනවා මෙහි ඔය වගේ කම්පැනිස් වල නමක් ගමක් තියෙන හොඳ ගොඩාක් අයගේ ඉල්ලුමක් තියෙන ඒ කැරියර් රෝල්ස් ඒ ජොබ්ස් වලට උනත් හරි අමාරුවෙන් ඒ ජොබ් රෝල් එකක් ගන්න වෙන කම්පැනිස් වල අනිවාර්යෙන්ම ඉහළ තනතුරු වලට යනවා නම් විශේෂයෙන්ම টপ බෝඩ් එකට මැනේජ්මන්ට් එකට එහෙම යනවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් බලන දෙයක් තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් කියන එක. ඒක අනිවාර්යෙන්ම බලනවා. ඒ වගේම තමයි ඊට අමතරව මේ ඔයා හොඳ ෆැමිලි එකක් තෝරනවනේ කියන්නේ අපි විවාහ වෙන පාර්ට්නර්ත් සහ එයාගේ ෆැමිලි එකත් හොඳ වැදගත් කියලා අපි කියන්නේ. අන්න එහෙම වෙනකොට ඒ ඔයාට හොඳ ෆැමිලි එකක් ඇට්‍රැක්ට් කරගන්න ඕන නම් ඔයත් හොඳ ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. සහ ඔයා ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා තෝරගන්න පාර්ට්නර් සහ එයාගේ ෆැමිලි එක අනිවාර්යයෙන්ම ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් මිනිස්සු තෝරගන්න වග බලා ගන්න. නැත්තම් උගලන්ට පස්සෙට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි ඊට අමතරව මේ යාළුවෝ කියන අය. යාළුවොත් ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් මිනිස්සු තෝරගන්න නැත්නම් හරි කරදරය හරි වදයක් මේ මිනිස්සු ආශ්‍රය කරද්දී ඔයා හොඳ ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් කෙනෙක් නම් අපි දැන් බලමු ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණ කිහිපයක්. එයින් එකක් තමයි ඒගොල්ලෝ කිසිම දෙයකට රියැක්ට් කරන්නේ නැහැ. කවුරු හරි බැනලා ගියත් කවුරු හරි කඩාගෙන පැන්නත් කවුරු හරි එයාව තරහ ගස්සන කේන්ති ගස්සන එහෙම තරහ කේන්ති දෙක මේකයි නැත්නම් දුකටපත් කරන දෙයක් මොන හරි විදිහකට එයා රියැක්ට් කරන්න ඕනේ විදිහ රියැක්ට් කරන්න ඕනේ දෙයක් වුණත් නැත්නම් කෙනෙක්ගේ අතින් මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වෙන්න පුළුවන් නැත්නම් කෙනෙක්ගේ අතින් මොන හරි වැරදීමක් වෙන්න පුළුවන් සමහරට කන්න ගිය හෝටලේ චෙෆ් නෙමෙයි සෝරි වෙයිටර්ගේ අතින් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඒකට මේ කෑ ගහලා රණ්ඩු වෙලා මේ මිනිස්සුන්ට ගහන්න හදලා එතන ලොකු ඩ්‍රාමා එකක් ඇති කරනවට වඩා ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් මිනිස්සු හරීම කාම්ව ඒක දිහා හරි බුද්ධිමත් විදිය බලනවා. මොකද තව මිනිස්සෙක්ට වැරදීමක් වෙන්න පුළුවන්. තව මිනිස්සෙක්ගේ එයාට බෑඩ් ඩේ එකක් තියෙන්න පුළුවන්. එයාට නරක දවසක් තියෙන්න පුළුවන්. එයාට එයාගේ මොකක් හරි පීඩනයක් ඉන්න පුළුවන්. ඒ නිසා මට ඇවිල්ලා බැනලා යනවා. ඒ වගේ හරිම අන්ඩර්ස්ටෑන්ඩින් විදියට හරිය තේරුම් ගත්ත මනසකින් කාම්ව ඉන්න උත්සාහ කරන අය තමයි මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් කියන්නේ. ඒගොල්ලන්ගේ තව ලක්ෂණයක් තමයි මේගොල්ලෝ අරයාගේ මෙයාගේ ඕපදූප හොය යන්නේ. තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්නවා. අනිත් දේ තමයි ඒගොල්ලෝ සමාව දෙනවා. හැබැයි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මිනිස්සුන්ට සමාව දෙන්න පුළුවන් ඕන තරම්. නමුත් ජීවිතේට කවදාවත් ඒ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සුන්ට අමතක කරන්න බෑ. මේ මනුස්සයව දැක්ක ගමන් මතක් වෙනවා මේ මනුස්සයා මේ වගේ වැඩක් කරා කියලා.
ඒ වගේම තමයි ඒගොල්ලෝ හොඳට ඇහුම්කන් දෙනවා. කන්වර්සේෂන් එකක වුණත් දැන් ගොඩක් අය අපේ මිනිස්සුන්ගේ විදිහක් තමයි අපි තව කෙනෙක් කතා කරනකොට අපි අපේ ඊළඟට මොනවද අපි කියන්න ඕනේ කියන එක අපි ඔළුවෙන් හදාගන්න. ඒ කියන්නේ මම මේක තමයි මෙයාට කියන්න ඕනේ. මේක තමයි කියලා අර අපි ඔළුවෙන් හදාගන්නවා එයාට රිප්ලයි එකක් දෙන්න. එහෙම නැත්නම් එයා කියන එකට අපි ඇග්‍රි නැහැ කියලා මොකක් හරි කියන්න. හැබැයි හැම වෙලේම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සු අනිත් කෙනා කියන දේ මොනවද කියලා හොඳට අහන් ඉන්නවා. සහ උත්තරයක් වුණත් දෙන්නේ හරි අර කියන්නේ වයිස් විදිහට කියලා එහෙම තමයි උත්තරයක් වුණත් දෙන්නේ. ඒක පාට කඩාගෙන පනින්නේ නැහැ. හිතලා බලලා හරිම සාධාරණ විදිහට අර තමන්ට හිතන දේ ඔහේ කියන්නේ නැතුව ඒක බුද්ධිමත් විදිහට උත්තරයක් වුණත් දෙනවා. අනිත් දේ තමයි ඒගොල්ලෝ හරිම නිශ්ශබ්දයි. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සු ගොඩක් නිශ්ශබ්දයි. මොකද ඒගොල්ලෝ අනිත් අයගේ කන්වර්සේෂන්ස්, අනිත් අය හැසිරෙන විදිය, අනිත් අය දේවල් කියන විදිය, අනිත් අය ඒගොල්ලොන්ගේ කතාව පෙළහරින විදිහ හරි ලස්සනට අහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. ඒගොල්ලොන් අනිත් අයට ඒගොල්ලන්ගේ දේවල් කියන්නේ නැහැ. ඒ තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සුන්ගේ විදිහ. මොකද අපි කියන දේවල් තව කෙනෙක් එක වෙපන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සු හොඳ ආකාරම් දන්න. ඒ නිසා ඒගොල්ලෝ ඒක යූස් කරන නිසා මිනිස්සුන්ට කියන්නේ මිනිස්සු දැනගන්න ඕනේ අර පොඩ්ඩ විතරයි. සෑහෙන්න දෙයක් කර අපි අපේ ජීවිතේ ප්‍රයිවට් දේවල් ෂෙයා කරගන්න නැහැ. අනිත් දේ තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සු සමාව ඉල්ලන්න ඕන තැන සමාව ඉල්ලනවා. වැරද්දක් වුණා නම් සමාව ඉල්ලනවා. ඒක සමාව ඉල්ලන එක මේ උඩ කියන්නේ නිකන් පහත් කමක් මොකටද මම සමාව ඉල්ලන්නේ කියලා උඩඟු වෙලා ඉන්නේ නැහැ. ඒ වගේම තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් මිනිස්සු තව කෙනෙක් කියන දෙයක් මත ජජ් කරන්නේ නැහැ. එයා මිනිස්සුන් ජජ් කරන්නේ ගොඩාක් වෙලාවට මිනිස්සු එයාට කියන විදිය. දැන් මම ඊළඟ වීඩියෝදී මම කියන්න මට වෙච්ච කතාවක් සම්බන්ධයෙන් ඒ මිනිස්සු ඒගොල්ලෝ ජජ් කරන්නේ ඒ අදාළ පුද්ගලයා කියන දේ සහ කතා කරන දේ ඒ කෙනාගේ හැසිරීම ඒ දේවල් මත. නැතුව වෙන කෙනෙක් ඇවිල්ලා කියන දේ මත එයාව ඒ වෙන කෙනෙක්ගේ ඇස් වලින් දැකපු දේ මත මෙයාගේ ඇස් වලින් එයාව දැකලා ජජ් කරන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හැම වෙලේම ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ව ජජ් කරන්නේ ඒ මිනිස්සුන්ගේ තියෙන ක්වොලිටිස් අනුව තමයි. ඉතින් මේ ටික තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම කියන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධ කතාවක්. එතකොට ඔයගොල්ලන්ටත් හිතේ සමට මෙතන ඉන්න පුළුවන් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට හිතේ මමත් මේ වගේ කෙනෙක් නේද කියලා. ඉතින් අදට ගිහින් එන්න ඉක්මනින් හම්බ වෙන්න බලාපොරොත්තු